වැඩිපුරම ආදරය කරද්දී හිත රිදුණු තැන් නැද්ද? තියෙනව නේද? බලාගෙන යද්දී ආදරය කරද්දී වැඩිපුරම තිබිලා තියෙන්නේ හිත රිදුණු තැන්. ඇස් කඳුලින් තෙමුණු තැන්. හැබැයි සමහර වෙලාවට ඇස් කඳුලින් තෙමුනේ දුකටම නෙමෙයි සතුටටත් එහෙම වුණා. ඒ වගේම ඉවසන්න බලා ඉන්න සිද්ධ වෙච්ච තැන් තියෙනවා. ඒ වගේ තැන්වල කඳුළු වලටත් වඩා වේගෙන් සුසුම් පිට කරපු දවස් තියෙන්න ඇති. ඉතින් ඒ ප්‍රේමය කොයි වගේ වේදනාවක්ද? ආදරය දැනෙනවා වගේම ඒ වගේම වේදනාවක් දැනෙන මේ වගේ තැන්වලදී මිනිස්සුන්ට කියන්න පුළුවන් වැඩිපුරම තිබුණේ හිත රිදුණු තැන්. කඳුලින් නෙත් තෙමුණු දවස්. බලා හිඳුම් ළඟ සුසුම් හෙලින්. ඉතින් තාමත් කියනවද මට ප්‍රේමය සුන්දරයි නුඹ මට දුන්?